කරුණාකරලා මගේ අත්වල ජරාව ගෑව ගන්න මම කැමති නෑ. මගේ අත්වල කාගේවත් මට අනුන්ගේ මුදල් ඕනේ නැහැ. මට රීච් ඕන නැහැ. දැන් ඔයාලා සතුටින් මේ වැඩේ කරගෙන යන්න. මගේ පේජ් එක හරහා මම නිතර වීඩියෝස් දාන්නේ මිනිස්සු මාව විශ්වාස කරලා උදව් අරන් ආපු නිසායි. තවත් උදව් ඉස්සරහට අවශ්‍ය නිසායි. මම දන්නේ මට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා මිනිස්සු ගොඩාක් මගෙන් උදව් ඉල්ලනකොට මට ඉරලා ඉන්න හරි අමාරුයි. නමුත් මේ தත්ත්වය වටහාගෙන කරුණා කරලා ඔයාලා මේක දේශපාලනීකරණය කරගන්න එපා. මම පක්ෂයක් නැහැ. අර පක්ෂයෙන් මේ පස්සෙට මට ප්‍රශ්නේ වන්න එපා. මම හරි අහිංසක කොල්ලෙක්. මම පාඩු ඉන්න කොල්ලෙක්. කරුණාකරලා දෙයියන්ගේ පිටින් මට ප්‍රශ්නේ වන්න එපා. අනේ අපිට පාඩු ඉන්න දෙන්න. මේ ගම් වතුර ඉවර වුණාට පස්සේ අපි සාමාන්‍ය ජීවිතේ අපි ගෙවමු. එතකම් පොඩ්ඩක් සෝෂල් මීඩියා හරහා කමන්නේ. උදව් ඉල්ලලා දාන වීඩියෝ වලට ඒවා රීච් ගන්න කිය බොරු වැල්වට අරන් දාන්න එපා. ඒවා රීච් පතා කරලා නෙමෙයි. අපි කොහොමද උදව් ඉල්ලන්නේ? ලවුඩ් ස්පීකර් එක බෙදන් ගිහලා පාරේ කියන පත්තරෙන් බෙදන්නද? ලීෆ්ලට් දෙන්නද? උදව් කරන්න කියලා. එකම ක්‍රමය තමයි මේ සෝෂල් මීඩියා කියන්නේ. මේක මම යූස් කරන විතරයි මිනිස්සුන්ට උදව් කරන්නේ. එතනින් එහාට මගේ ආර්ථික කොට නගන්න මම මේක යූස් කරන්නේ නැහැ. මම මේ වැඩේ කරනකොට මගේ බැංක් ස්ටේට්මන්ට් වල ඉඳන් දාන්නවා. මම සතපහක් කරලා.